Hello, I'm Himashi. Welcome back to my YouTube channel. ඔන්න පොසොන් බ්ලොග් එකක් තමා මම මේ ඔයාලට අද අරන් කැම්පස් එකේත් එක්සෑම් ඔක්කොම ඉවර හින්දා පොසොන් පොයට ඔන්න මම හිටියේ ගෙදර. මම බ්ලොග් එකක් කරන්න නෙවෙයි හිටියේ. මට ඒත් හිතුණා බ්ලොග් එකක් කරොත් හොඳයි කියලා. මේ පාර පොසොන් එකට මම හිටියේ ට්‍රින්කෝ සයිඩ් එකේ. කියන්න නම් කතා ගොඩාක් තියෙනවා. බලාගෙන ඉන්නකෝ. මං ඉස්සරහට ටික කියන්නම්. පොසොන් එකට මට හිතුණා ඖෂධ පූජාවක් කරොත් හොඳයි කියලා. ඉතින් මම ඉස්සරෝම යන්නේ සේරුවාවිල චෛත්‍යයට. මේ අදහස මට ඒ වෙලාවේ තමයි ආවේ. ඉතින් මම ඖෂධ ටිකත් අරන් දැන් චෛත්‍යයට යන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් මේ පූජාවෙන් යම් ආනිසංසයක් වේ නම් ඒක ඔයාලටත් ලැබෙන්නේ කියලා මම ඉස්සරෝම ප්‍රාර්ථනා කරනවා. මේ ඇතින් පේන්නේ සේරුවාවිල චෛත්‍යය. ඉතින් අද පොසොන් පෝයනේ. සෙනග ගැන නම් ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔන්න මම දැන් පහන් පූජාවක් තමයි තියන්න යන්නේ. මේ ගමනට මාත් එක්ක මගේ අම්මත් අද දවසේ සම්බන්ධ වුණා. ඉතින් ඔයාලගේ හිතෙත් ඇති ගොඩාක් ප්‍රාර්ථනා. සමහර විට මුළු ජීවිතේම හිස් කියලා කෙනෙක්ට දැනෙන්න පුළුවන්. තමන් තනි වෙලා, තමන් දුකින් නම් මේ වෙලාවේ ඉන්නේ. ඔයාලගේ දුක් හැම දෙයක්ම නැති වෙලා සතුටම ලැබෙන්න ඕනි කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. අපි මේ ජීවිතය තුළ ගොඩක් වෙලාවට ගෙවන්නේ වෙහෙසකාරී ජීවිතයක්නේ. දුක සතුට මේ හැම දේම මැද අපි මේ ගෙවන ජීවිතයට මේ වගේ මානසික නිදහස් තියෙන දවස් තියෙනවා කියන්නේ ඒක මාර වටිනවා. මන්නම් දකින විදිහට ජීවිතයට ඕනේ සැනසීම විතරයි. ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්න තියනවා කියන්නේ තව ඊටත් එහා දෙයක් මොකටද? මේ තියෙන්නේ සේරුවාවිල චෛත්‍යය. ඊළඟට අපි යන්නේ බෝමළුවට. ඊළඟට බුදු මැදුරටත් ගිහිල්ලා අපි වන්දනා කරා. ඔන්න පළවෙනි තැන ඉවරයි. දැන් අපි යන්නේ ඊළඟ තැනට. ට්‍රින්කෝ සයිට් එකට ආවොත් අනිවාර්යෙන් හැමෝම යන තැනක් තමයි මේ තැන. අපි යන්නේ කෝණේශ්වරම් කෝවිලට. කෝවිල ළඟට ආලා එකයි යන ගමන් මම චූටි කතාවක් කියන්නම් ඔයාලට. ඔයාලා දන්නවද තමන්ගේ සතුට හරියටම හොයාගන්න විදිහ? ගොඩක් වෙලාවට අපි දුක් වෙන්නේ තමන්ට නැති දේවල් ගැන හිතලා. ඉතින් ඇත්තම සතුට හරියටම තියෙන්නේ ඔයා ළඟමයි. ඔයා ඔයාටම වටින කෙනෙක් වුණ දවසට ඇත්තටම ඔයා ඉන්නේ ගොඩක් සතුටින්. ඔන්න කතාවෙන් කෝණේශ්වරම් කෝවිලට මං ඔයාලව එක්කන් ආවා. ඉතින් මම මුලදිත් කිව්වනේ මම බ්ලොග් එකක් කරන්න හිතාගෙන ගියපු ගමනක් නෙවෙයි මේක. ඒ හින්දා මල් ළඟ චූටි වීඩියෝ ක්ලිප්ස් තමයි ඇත්තේ. ඉතින් ඒවා මම ඔයාලට පෙන්නන්නම්. මගේ මුලින් ඉඳලම වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා දන්නවා මමයි මොහොතයි අතර තියෙන සම්බන්ධය. ඉතින් මේ කෝවිලේ උඩට මුහුද පේන විදිහ තමයි මෙතන මාර ලස්සන view එකක් තියෙන්නේ. කෝණේශ්වරම් ගිය කෙනෙක් නම් දන්නවා මෙතන තියෙන ලස්සන. මෙන්න මෙතන විශේෂ තැනක්. අපිට මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් රහසින් කනට කරලා මෙතනදි කියන්න තමයි තියෙන්නේ.
ඉතින් විශ්වාසයක් තියෙනවලු මෙතනින් මෙහෙම කියන ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා. මම හරියටම දන්නේ මේ ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. කෝණේශ්වරම් කෝවිලේ දේවාලය ඇතුලේ වීඩියෝ කරන්න තහනම්. ඉතින් මම ඔයාලට පුළුවන් විදියට පුංචි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. කෝවිලටත් ගිහින් අපි දැන් යන්නේ ඊළඟ තැනට. ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. මං අම්මත් එක්ක පල්ලෙහාට යනවා දැන්. මාර අවුවක් තියෙන වලට පේනවා ඇති. ඉතින් අපිට ලස්සන මුවපටව ටිකකුත් හම්බුණා. මෙයාලට කට්ටිය කන්න දෙනවා. ඉතින් අපි ළඟත් පාන් වගේක් තිබිලා අපි යාලට කන්න දුන්නා. ඊළඟට අපි ගියේ නිලාවේලි. මම මේ ලෝකේ වැඩිපුර මාස කරන දේවල් වලින් එකක් තමයි මුහුද කියන්නේ. ඉමක් කොනක් පෙනෙන්නේ නැති අර ඈත මුහුද දිහා බලන් ඉන්නවා කියන එකම මට මාර සැනසීමක්. ඔන්න අපි බීච් එකෙන් නාලා දැන් ගෙදර එන්න තමයි යන්නේ. ඉතින් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. තාම මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් පරිස්සමට ඉන්න ඕනේ. bye bye.